Bom bam bam brama me ba brama bra 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 rim bran ran අනේ මට මේකක් ඕනා නෑ. ඔයි මාරු කරපම් මේක ඔයි. Hi guys, welcome back to our YouTube channel. වෙලස්ප මේ නිරු බබා. අපේ දෙවෙනි වීඩියෝ එක විදිහට අපි ගේන්න යන්නේ ඩේ vlog එකක්. ලැස්පගේ පොඩි ලස්සන ඇක්සෙන්ට් එකක් තියෙනවා නේද? යාළුවනේ මම කඩේ තුවාලයක් දාලා මට තේරෙන්නේ නැහැ කොහොමද කතා කරන්න කියලා ඇත්තට. මම කතා කරන විදිහ පොඩ්ඩක් කවුල් වගේ නම් ගණන් ගන්න එපා. නිකන් පොස් ලයින් එකක් තියෙනවා කියලා මං එහෙම නෑ. මම කඩා මාරු ඒකයි හරිද? හරි. දැන් ටිකක් පරක් වෙලා තියෙන අපි තාම බ්‍රේක්ෆාස්ට් ගත්තෙත් නැහැ. හැබැයි ලන්ච් ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා දැන් අපිට බ්‍රන්ච් එකක් තමයි ගන්න වෙන්නේ. අද මේ හොඳට මේ අද ඉරේලිය වැටලා තියෙන ලස්සන දවසක් අද. ඔයාලට පෙන්නන්නම් අපි ඉන්න අපිට කොහොමද ලස්සන කියලා. ඒවත් බලාගෙන එහෙනම් යමු දැන් බඩගිනි. සුළඟ වගේ දඟ කරන එති ඇති ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද අද අපි ගොඩක් එළියට බහින්න හිතුවේ. අපි කලින් ඉඳන් ප්ලෑන් කරන් හිටියා මේ ග්‍රොසරි shopping යන්න. ඉතින් මේ ඒකට අද ලස්සන හොඳ ඉර පායලා තියෙන දවසක් නිසා අපි ගෙවල් ළඟම තියෙනවා මේ සුපර් මාකට් එක. ඉතින් අපි බස් එකේ යන්න නැතුව පයින් යමු කියලා හිතුවා. මොකද මේ වගේ දවසක් ගොඩ දවසකට පස්සේ ආවේ නේ. දැන් ටික ටික සමයකට ලං වෙනවා. ඒක නිසා ඔව් ඉතින් වින්ටර් එකෙන් සමයකට මාරු වෙද්දී අර වැස්සත් එක්ක පොඩ්ඩක් අඳුරු කාල ගුණයකින් තමයි ඒක මෙව්ව වෙන්නේ. දැන් ඒක දවස් 5ක් විතර තිබිලා දැන් අද හොඳ ලස්සනට ඉර පායලා තියෙනවා. ඒක නිසා අපි හිතුවා බස් එකේ යන්නේ නැතුව අයින්ම යමු කියලා. හරිද? මේකට තමයි අපි සාමාන්‍යයෙන් shopping කරන්න එන්නේ. මේක බබා එසලුම් ගන්නේ මේද? එතන මේ ආඩුවනේ මේ මම පොඩි බෑග් දැක්කා හරිද? හැමෝටම අමාරු කාලයක් මේක මේ ජැකී චෑන් ඉන්නවා වැඩ ලැබිලා කියන්නකො මෙතන. මේක තව පොඩි එකක් නැද්ද බබා? ඔයාවත් දැන් ගියේ කොහොමද මේකද? දැන් බඩ පිරුණා හරිද? දැන් අපි ගන්නවා මුලින්ම ගත්තේ සලාද කොළ හරිද? මොකද අපි දැන් හෙල්දි ෆුඩ් වලට ගිහිල්ලා තියෙන්නේ. අපි ඇත්තටම හොඳයි නේද? නෑ හොඳයි ඇත්තටම. මොකද සිකුරාදා සෙන්සුරාදා විතර කියන්නේ සාමාන්‍යයෙන් 20 දවස් 3ක් අපි වැඩ කරන තැන්වල ගොඩක් වැඩ තියෙනවා. ඒක නිසා අපිට අපි ලන්ච් එක බාග් වගේ හදාගෙන බ්‍රේක් එකක් තියෙනවා. ඒ නිසා අපි ලන්ච් එක හදාගෙන යන්නේ. ඒකට ඕන බඩු ගන්න තමයි ගොඩක් මද ආවේ. හරිද? බලමු මොනවද ගන්න කියලා. මේක ගමුනේ. මොනවද ගන්නේ? චිකන් ගන්න ඕන. අනිවාර්යයෙන්ම චිකන් වැදගත්. ප්‍රෝටීන් බහුල ආහාර තමයි ගන්න ඕන. හරිද? චිකන් එක නිසා ගන්න ඕන. තව බීෆ් මොන හරි ගන්න ඕන. මම දැන් ඔබට විතර කීයක්ද ගේන්න කිව්වේ? 2යි. එතකොට කෝ අනික? ඒක තමයි මේක. ඒක තමයි මේක. යාළුවනේ ඔයාලා විතර කන්න පුරුදු වෙන්න. මේ විතර නෙමෙයි මේ ප්‍රෝටීන් ගුලි. මේක ගම සලොන් එක ගම. එන අරගන්න. අපි දැන් සමයක එන නිසා වින්ටර් එකේ කරන්න බැරි වුණ දේවල් කන්න බැරි වුණා. ඇරියස් කාව කරනවා. ඇරියස් කුකු ගත්තා. කුකු ගත්තා. කුකු ඕනේ නැහැ. නයිස්. හදලා මම ගෙදර තිබ්බා වගේ මම දැක්කා. ඒක රසයි. ඒකත් ගන්නවා. ඒක මරුවා. කොළපාරික නම් මම කාලා තියෙනවා. ඒකට මම ආසයි. දෙක ගමු. තව එකක් මොනවා හරි try කරලා බලන්න ඕන නම් ගන්න අලුත් එකක්. රතු පාටද? ආයි ගන්න එක. අනේ මට මේකක් ඕනා නෑ. අනේ හරි තිබ. මේවා කරන්න බෑ. මානව අයිතිවාසිකම් කියලා දෙයක් තියෙනවා. මේ ආපුවා මට බොන්න දෙන්නේ නැහැ. ඉස්සර වගේ නෙමෙයි මේවට නඩු දාන්න මේ මන් කවුරුත් දන්නේ නැහැ. සූසමි. ඒකේ සුවඳයි. මේක මං හිතන්නේ මේ වැඩට යන්න කලින් මෙතෙන්ට එනවා උදේ පාන්දර.
ඇවිල්ලා හොඳට ගහගෙන මේ ටෙස්ට් කරන්න තියෙන එක මං හිතන්නේ මුන් යනවා. ඒක නිසා මේක ඉවරටම ඉවරයි මේ. ඔය මාරු කරපම් මේක ඔය. ඒක සුමලයි. අපි දොඩම් ගත්තා, ස්ට්‍රෝබරි ගත්තා. අය මොනවද ගන්න? ගෙදර කෙසෙල් තිබ්බනේ. ඇපල්. ද. ඒක හොඳයි. පල්සරට බඩු ටික ගත්තා. එළියට ආවා. අවුවත් ගිහිල්ලා. දැන් ටිකක් සීතල දැනෙනවනේ. ටිකක් සීතල දැනෙන. ටිකක් තාම හවස වෙන සීතල දැනෙනවනේ. කලින් තිබ්බට වඩා සීතල දැනෙනවා වැඩි දැන්. අපි මේක ඇසුරට එද්දි තිබ්බට වඩා සීතල වැඩි. දැන් අපි මේ කොහෙද අර හරියට අරන් යන්න පුළුවන්ද? හරි. එහෙනම් අද දවසේ අපේ vlog එක මේ විදියට ඉවර වෙනවා. අද අපි ඕන කරන බඩු ඔක්කොම ගත්තානේ. අපිට අපි ඔළුවේ තියාගෙන ආපු බඩු ටික ගත්තා. ඔක්කොම ගත්තා. අපි දැන් බලමු අපේ ඊළඟ වීඩියෝ එක මීට වඩා ගොඩක් වෙනස් වීඩියෝ එකක් වෙනවා අනිවාර්යෙන්ම. ලස්සන වීඩියෝ එකක් අනිවාර්යෙන් subscribe කරලා තියාගෙන අපේ channel එක. එහෙනම් අද අපේ මේ vlog එක මේ විදියට ඉවර කරනවා. ඔයාලා ඔක්කොම පරිස්සමින් සතුටින් ඉන්න. ගිලෙන්නම්. ciao ciao.